සනත් ජයසූරියගේ විශිෂ්ට එක්දින ලෝක කුසලාන ශතකයක් ඔන්න අද වීඩියෝගෙන් අපි ඔයාලට අරගෙන ආවා. ඉතින් මේ දවස්වල පැවතුන ශ්‍රී ලංකාවත් සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරඟාවලියේ අපේ පිතිකරුවන් බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නන් හමුවේ අසරණ වෙන විදිය දැක්කම අපේ සනත් ටෙරාන් ජයසූරිය තනි අතින් මුළු බටහිර ඉන්දිය කොදෙව් බෝලින් ලයින් අප් එකම අසරණ කරපු විදිය පෙන්වන්න හිතුණා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට. එහෙනම් අපි දැන් බලමු සනත් ටෙරාන් ජයසූරියගේ ප්‍රහාරාත්මක පිතිආරම්භය කොදෙව් දේශයට එරෙහිව. මේ තරඟාවලිය තමයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලාංකීය ඉත්තයන් වැඩියෙන්ම ආස කරපු ලෝක කුසලානය 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය The Game of Love and Unity. මෙම තරඟයේ කාසියේ වාසි දිනගත් බටහිර ඉන්දිය කොදෙව් නායක බ්‍රයන් ලාරා තීරණය කරනවා පළමුවෙන් පන්දු යැවීමට. ඉන් පසුව පිටියට පිවිසෙන ආරම්භක පිතිකරුවා සනත් ටෙරාන් ජයසූරිය අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරනවා මේ බටහිර ඉන්දිය කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව. ඔහු විශිෂ්ට එක්දින ශතකයක් වාර්තා කරනවා මෙම තරඟයේදී. ඉතින් හොඳින් බලන්න ඔහුගේ මේ පිතිකරණයේ තියෙන ජව සම්පන්න ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය. කොදෙව් පන්දු යවන්නන්ට මොන පන්දු යවනවද කියලා හිතාගන්න බැරි විදියට තමයි සනත් ජයසූරිය පිටියේ වටේටම මේ ප්‍රහාරාත්මක පහරවල් එල්ල කරන්නේ. ජයසූරියගේ මේ එනිමට 4 පහරවල් 10ක් සහ විශාල 6 පහරවල් 4ක් අන්තර්ගත වුණා. මේ ඔබ දකින්නේ ඒ අතරින් තවත් එක් 6 පහරක් මේ මද වේග පන්දු යවන්නට ෆුල් කිරීමකින් තමයි මේ 6 පහර සනත් ජයසූරිය ලබා ගන්නේ. ඉතින් ඒ සමගම සනත් ටෙරාන් ජයසූරිය මේ අවස්ථාවේදී පන්දු 86කින් තමගේ අගනා වටිනා ශතකය සම්පූර්ණ කරනවා. ඒ වගේම තමයි මේ තරඟයේ මේ ශතකය පමණක් නෙවෙයි සනත් ජයසූරියගේ පන්දු යැවීමේ දක්ෂතාවද ඉතා ඉහළ මට්ටමක තිබුණා. මෙවැනි ලස්සන ක්‍රිකට් මතක හැමදාම නරඹන්න අපගේ SLC Show YouTube channel එක subscribe කර තබා ගන්න.